දැන් ඔය පොඩි ප්‍රශ්නයක් අහන්නද මේ හැම කෙනෙක්ගෙම? බුදුහාමුදුරෝ දේශනා කරනවන වරදින්ද හේතුව සත්පුරුෂය සුර කියලා. පින්නතුනි මේ ආත්මේ විතරක් නෙමෙයි මුළු සංසාරේම වරදිනෝ. ඔය ඉස්සරලම ජීවිතේද මෙතනත් ඇතිනේ ඔය මොනා හරි මද්ද්‍රව්‍යයක් පාවිච්චි කරපු උදවිය. අදටත් අපි ඕව තනියෙන්ද කරන්නේ යාළුවොත් එක්කද කරන්නේ? සමහර විට මේ විවාහ වෙලා දරුවෝ ඉන්නවා ගෙවල් වල. ඒ සමහර තරුණයෝ සමහර තාත්තලා කිසි වගකීමක් නැතුව කටයුතු කරන විදිය. අඳින්න ඇඳුමක් රත්තරම් බඩුව ගෙදර අහලකවත් ගෙනාවු කාලයක් මතක නැහැ. කණ්ඩ හොඳ කෑමක් බීමක් ගෙනාපු කාලයක් මතක නැහැ. තාඩනයට පීඩනයට ලක් කරලා ජීවිතේ විනාශ කරගන්න එක 2026 අවුරුද්දේ නවත්තන්ට. අපේ ඉගෙන ගන්න දරුවෝ මෙතන කවුරුවත් එක දරුවෙක්වත් නැහැනේ ඉගෙන ගන්න බැරි. මම මේ අම්මලාට තාත්තලාටත් පොඩි යෝජනාවක් කරන්නම්. මේවා ඉතින් හෙට ඉඳන් කරන්න බලන්න, හෙට ඉඳන් පටන් ගන්න. අනවශ්‍ය විදිහට දරුවෝ සැක කරන එක නවත්තන්න. ගම්වල සමහර මිනිස්සු ඉන්නවනේ. මේ පැත්තේ වලත් ඉන්නවද ගතු කේලම් කියන පද හදන මිනිස්සු? කොල්ලෙක් සිගරට් එකක් එහෙම බොනවා දැක්කොත් අපේ අම්මලා මොනවද කියන්නේ? කුඩු ගහනවා නෙමෙයි කුඩු විකුණනවා කියලා කියන්නේ. ඒ හින්දා ටිකක් ඔය කටවලුත් පරිස්සම් කරගමු හොඳේ. මේ පැත්තේ වලත් ගෙවල් වල එකට එක කියනවද නැහැ? එකක් කිව්වොත් අනිත් පැත්ත දෙක වෙන්නේ නැහනේ කවුරුවත් ගෙවල් වල. කිසි කෙනෙක් අහුම්කම් දෙන්නේ නැහැ. අර ටිකක් ඔය පිච්චෙන එක ඇවිලෙන එක ගෙවල් වල නවත්තන්න. එක වචනකින්වත් සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. ඔය අපේ පාසල් යන දරුවෝ දැන් ඉතින් මේ අයත් නිවාඩු කාලෙනේ. පුදුම විදිහට මේ ළමයි ඇබ්බැහි වෙලා ඉන්නවා. අර වීඩියෝ ගේම් ගහන්න. පුදුම විදිහට ජංගම දුරකථනයට මං ඒකේ නරකක් කියනව නෙමෙයි. අද ගිහිල්ලා ගෙදර මම මේ දෙමව්පියන්ට කියන්නේ හොඳ. දරුවට කියන්න පුතේ හෙට උදේ දෙනකම් ෆෝන් එක මට දීපන් කියලා. ආයිතින් කොටන්න ලෑස්ති වෙනවා අනිත් පැත්තට හොඳේ. දෙයිද? නෑ මං නිකන් කියනවට කරලා බලන්නකො. එතකොට හිතාගත්ත හැකි ඇබ්බැහියේ ධර්ම. ඔය මොකක් හරි කෙලලා පාන්දර 2-3 වෙනකම් මොකද කරන්නේ? තරුණයෝ නැති වෙනවා, මේ දරුවෝ විනාශ වෙනවා. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ අපේ කොල්ලා නම් කොහෙවත් යන්නේ නැහැ, ගෙදරමලු ඉන්නේ. කාමරෙන්වත් එළියට එන්නේ නැහැලු. බලනකොට පැටිය පෙති ගහන්න බැහැ වෙලා. මගෙන් පෙති දෙකක් විතර දාලා පුරුට කාමරේටලා ඉන්න නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, එළියට එන්නෙත් නැහැ. විනාශ වෙලා තියෙන්නේ. ජීවිතේ කල්පනා කරන්න ඕන මේ දරුවෝ මෙහෙම ගියොත් කවුද අපිට ඉන්නේ? ගම් පිටින් පවුල් පිටින් බලාගෙන ඉන්නේ පුතේ අපිට වරදිනකම්. ගම් පිටින් පවුල් පිටින් බලාගෙන ඉන්නේ අපි විනාශ වෙනකම්. ඒ හින්දා විනාශ වෙන්න එපා. පුතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා.
ඔය ඉගෙන ගන්න කාලෙනේ තාම. කිසි කෙනෙකුගේ මාතෘකාවක් වෙන්න එපා. හොඳ පෞරුෂයෙන් ගෙදර ජීවත් වෙන්න. කුලී වැඩක් හරි කමක් නැහැ කරලා ජීවිතේ ස්ථාවරයක් ගොඩනගා ගන්න. දැන් මෙතන බණ අහන්න ඇවිල්ලා ඉන්න අපේ දරුවෝ කල්පනා කරන්න ඕනේ. පුතේ මං කියනකොට හදවතට තට්ටුවක් දාලාම අහන්න ඕනේ. මම්මගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් මොකද්ද කරපු දේ? නිකම් මං කියනවට හිතන්නකෝ. මේ ඔය ආතල් එකම නෙමේ ලෝකෙ හොඳේ. අපි එන්න වයසට යනවා. පුතේ හීන කියන ඒවා මිනිස්සුන්ට තියෙන්න ඕනේ. අපේ අම්මට තාත්තට සමහර විට එහෙම හීනයක් තිබ්බ නැති හින්දා ඔය තත්ත්වේ මේ තත්ත්වේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට හොඳ හීනයක් තියෙන්න ඕනේ. ඒ හීනේ තමයි අම්මගේ තාත්තගේ දේවල් පාවිච්චි නොකර අම්මගෙන් තාත්තගෙන් යැපෙන්නේ නැතුව මට නැගිටින්න නම් මං කවුද මගේ ඇසුරෙන් ඈත් කරන්න ඕන කියලා මතක තියාගන්න. මම මේ කියන්නේ පුතේ මිනිස්සුත් එක්ක කතා බහ කරන්න එපා කියලා කියනවා එහෙම නෙමෙයි. බුදුවරුනේ උගන්වන්නේ ඇසුරු කරන්න ඕන නොකරන්න ඕන කවුද කියලා තීරණය කරන්න. මට මේ කිට්ටුවම කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ හැන්දෑවේ 7 වෙනකොට ගෙදර ඉන්න නෑලු. කෝල් කරනවලු. කවුද? එක එකා කෝල් දෙනවලු කෑල්ලක් හම්බුණා වරෙන් යන්න කියලා. කවදාවත් පුතේ කෝල් එකක් දීලා තියෙනවද එක යාළුවෙක්වත්? ඔය දේ කරන්න එපා උඹට වරදි මෙන්න මේ දේ කරපන් කියලා. අපේ එක යාළුවෙක්වත් අපේ අම්මගේ තාත්තගේ දුක වේදනාව කඳුල බඩගින්න දැකලා තියෙනවද? මොකක් හරි බොරුවක් කියලා පැනපන් කියලා උල්පන්දම් දෙනවා මිසක්ක. හරි අමාරුවෙන් මහන්සියෙන් නේ පන්ති කාඩ් එකට සල්ලි ටික හොයලා දෙන්නේ. පන්ති ගාස්තුව හොයලා දෙන්නේ. ඒවට සාධාරණයක් කරන්න 2026 වත් තීරණයක් ගන්න. මිනිස්සු ඇසුරු කරන්න අපිට අහිතක් අපිට ප්‍රශ්නයක් වෙන මිනිස්සු නම් කවදාවත් ඇසුරු කරන්න එපා. බුදුවරු උගන්වන්නේ ඉගෙන ගන්න තියෙන කාල සීමාව තුල ඔය වැඩේ ඉගෙනගෙන ඉවරයක් කරලා දාන්න. අපි දන්නවා මේ පැති මම මේ ගරහනවා හැම නෙමෙයි හොඳේ. ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා අර මේ විදිහට ඉන්න මාලාකාරයේ කැලේට ගිහිල්ලා මල් කඩාගෙන ඇවිල්ලා තැලිච්ච පොඩි වෙච්ච මල් අයින් කරන්න යම්සේද හොඳ මල් අරගෙන මල් මාලයක් හදන්නේ කෙසේද? හොඳ මල් ටිකක් එක්කහු කරගන්න. අපේ තාත්තලා දරුවෝ ගැන හිතන්න. අම්මලා විදිහට ජීවත් වෙන්න. තාත්තලා විදිහට ඔය තාත්තලා සමහරක් වෙලාවට අර තරුණ කාලේ කරන්න යන දේවල් කරන්න හදනවනේ. හරි අමාරුයි හොඳේ ඔය අවුරුදු 40 45 කියලා කියන්නේ ටිකක් කන්ට්‍රෝල් කරන්න අමාරු කාලේ. ඔය පුදුම විදිහට එක එකෙව්වා හිතෙන කාලේ. එහෙනම් ටිකක් ඒ කාලේ පරිස්සම් වෙන්න ඕන හොඳේ. ටිකක් දමනය වෙන්න ඕන.
ඇහුම්කම් දෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවනේ නේ අර අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය තුල පැහැදිලි කරන්න ඉදුණු පාට අමුඹ පිටින් ඉදිලා හිටියට ඇතුලේ හරි අමුයි. ඒ නිසා 2026 වෙනකොට ඇතුළත් ඉදෙන්න ඕනේ, එළියත් හොඳට ඉදිලා තියෙන්න ඕනේ. අදිෂ්ඨාන කරන්න. ඊට පස්සේ පින්නතුනේ අපේ ආධ්‍යාත්මයක් 2026 වෙද්දි හදා ගන්න ඕනේ. ඔයත් පොල් ගහලා තියනවද ජීවිතේ? උයන්ඩ පිහින්ඩ මාළු පිණිවලට නෙමෙයි මං කියන්නේ අර. ගහනවා නේද ඇඹරියන් හෙන ගහපන් පැද්දියන් කොරවයන්. ඕවා කියලා ගහනවනේ. එතකොට 2026 පුරුදු වෙන්න. දැන් මං කියනකොට මේවා ඉතින් කල්පනා කරන්න ඕනේ. දන්න කාලේ අවදියට යන්න. ඔය හිතවල ඇති වෛරක්කාරයෝ නැත්. අපිට අයහපත ප්‍රාර්ථනා කරන උදවිය දරුවෝ නැද්ද? අපේ දියුණුවට බාධා කරපු මිනිස්සු නැද්ද? පිනතුනි මම මේ කියන්නේ 2025 වෛරක්කාරෝ ටික ආය මතක් කරන්න. 2025 ඊර්ෂ්‍යාකාරයෝ නැද්ද? ඕන තරම් ඔය ජීවිතේ හම්බෙලා ඇති, ඉන්න ඇති, තියෙන්න ඇති. අපිට කරපු හතුරුකම් වෙන වෙනම හිතන්නද? හිතලා එකින් එක ගලවලා දාන්න. 2026 ඉවර වෙනකොට එක හතුරෙක්වත් හිතවල ඉඳලා බෑ. නේ සමහරු පෙත් සංගහලා ඇති, පොලිසිය වලට කියලා ඇති. ඔය මේ පැතිවල තියෙනවද පෙත් සංගහන එක? පොඩ්ඩ බැරි වෙච්ච ගමන් ඔන්නයින් ගහනවනේ. අනෙකගේ දියුණුව, ඔය අනෙකගේ දියුණුව කියනකොට මට මතක් වුණේ ඔය තෙරපි නම් ඉන්න එපා. ඇයි ඔය මම දැක්ක එක කමෙන්ට් එක මං සාමාන්‍යයෙන් Facebook යනවා හරි අඩුයි, යන්නෙම නැති තරම්. දැක්ක තියෙනවා ආයනම් කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණහඬ යන්නේ ඇයිලු. පොරගේ ෆෝන් එකයි පර්ස් එකයි උස්සලා. මේ පැතිවල එහෙම හොරකම් කරන්නේ නැතුව ඇති. ඒ උනාට ෂොට් එක දෙයි පරිස්සමට හොඳේ. බාට සෙරප්පු ගැන නම් මොකක් හරි ආසාවක් තියෙනවා නම් ඒව අතහැර ගන්න. අයිති ඔය කොහෙ හම්බෙන්නද? ඔය ටික හුලං වදින්න ඉන්න. ඒ මහ වෙලාවකුත් නෑ බණ කියන්නේ. විනාඩි 40ක් ඉවර වෙලා තියෙනවා. එතකොට මං ඔය ටික හුලං වදින්න ඉන්න කියන්නේ පින්නතුනේ කලන්තේ දානවම පොදියට ඉන්නකොට. බැරි වෙලාවත් කලන්තේ දැම්මොත් කියන්නේ එහෙම නෑ මගේ කට කියලා හොඳේ. සාමාන්‍යයෙන් මං හැමදාම වෙන දේ කියන්නේ දකින්න දේ. පින්නතුනේ ඔය පොඩි උන් පරිස්සම් කරගන්න. ඔය පොඩි උන් කෑ ගහන උන්ට දාඩිය දාපුවාමනේ හුස්ම ගන්න බෑ. වයසක අම්මා තාත්තා හැම පෙරලගෙන යන්න එපා යනකොට. මං ඉතින් මේ හැමදාම දකින්නේවා කියන්නේ කිව්වා කියලා කොහෙවත් අය හැදිලාවත් අඩු වෙලාවත් නැහැ. ඒ වුණාට මං කියනවා පින්නතුනේ 2026 අවුරුද්දේ අපේ ආධ්‍යාත්මය සකස් කරගන්න ඕන විදිය මං කියලා දෙන්නම්. හැබැයි
අවුරුද්ද පුරාවට මේවා කරන්න ඕනේ. අදිෂ්ඨාන කරගන්න මගේ එකදු හතුරෙකුටවත් කිසිම හතුරුකමක් මම කරන්නේ නැහැ. සමහර විට පවුල්වල හතුරු ඇතිනේ. සමහර විට සහෝදර හතුරු වෙලා ඇති. මම මේ කියන්නේ පුතේ පලිගන්න හිතාගෙන ඉන්නව නම් කාගෙන් හරි පලිනම් ගන්න එපා. අපි 25ට අතෑරලා දාමු සේරම. අපේ තිබ්බ කැතකම් සේරම 25න් නවත්තලා 26ට යන්න. දැන් කියයි හාමුදුරුවනේ අපි සද්ද නැතුව හිටියට උන් අපිට ඉන්න දෙන්නේ නැහනේ. සද්ද නැතුව ඉන්නකොට වැඩිනේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහනේ කියලා. පින්නතුනි ඔය ඇත්තන්ට විතරක් නෙමෙයි. ඔය දැකලා තියෙනවද මට බනිනවා හරියට? මම මොන වැරද්ද කෙරුවද? ඔය හේතු තරුණ මහත්තුරු පුදුම විදිහට බනහනෝ. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ නවතිනෝ. අම්මට තාත්තට අවුරුදු ගානකින් මැදපු නැති දරුවෝ ගිහින් වඳිනෝ. බිරිඳ දරුවොත් එක්ක බට්ටික කනවා ගෙදර ඉන්නවා. සමහර කොල්ලෝ කියනවා හාමුදුරුවනේ 7න් පස්සේ නම් දැන් ගෙදරින් කොහෙවත් යන්නේ නැහැ. අම්මත් එක්ක බත් කනවලු. මෙහෙම ගෙදරක් නෙමෙයි දෝනේ. අවුරුදු 17 18 20 25 දරුවෝ අම්මලා අඬ පින්දනවා. කියනවා හාමුදුරුවනේ එකම හැන්දෑවට තියෙන එකම ආසාව සතුටලු අම්මත් එක්ක බත් කන එක. මේවා දරන්න බැරි පිරිසක් ඉන්නවා. සමහරු මට කියනවා මම පොහොට්ටු වේලු. සමහරු කියනවා මං ජීවීපීලු. එයාර අපේ නායකහාරුන්ගේ ආධානයට ඇවිල්ලා ජනාධිපතිතුමා කතා කරන්නේ. ඉතින් එතුමා පන්සලට අපිත් එක්ක කතා කරන්නේ නැත්ත කාත් එක්ක කතා කරන්නද? අබ්බුම්මගෙන යන්නද? මේ කිසි කෙනෙක් විශ්වාස කරන එකක් නැති වෙයි. මගේ ජීවිතේ පින්නතුනේ කවදාවත් මං එකදු ඡන්දයක්වත් කාටවත් දීලා නැහැ. එකදු ඡන්දයක්වත් කාටවත් දීලා නැහැ. තව සමහරු කියනවා මං එවලා තියෙන්නේ දැන් අපි ඔය කතෝලික පින්නතුන් එහෙම බණ අහනෝනේ. බුදු දහමට කොහෙන්ද ආගම? අපේ නේ ඔය හිතවත් පියතුමන්ලා හැම බණ පින්කම් වලට ඇවිල්ලා ඉඳගෙන අහනවා. අහලා කියනවා ඔය ටිකම අපේ කොල්ලොන්ටත් කියාගන්න තිබ්බනම්. එතකොට කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙන්ලු. මම මේ ඔයත්තන්ට කියන්නේ ඔය කවුරුවත් කියන ඒවට කුලප්පු වෙන්න එපා කියලා. ඔය ඇත්තොන්ට. තව කියනවා පින්නතුනි ඔය ගොඩක් දේවල්. තව එකක් කියනවා මට ඇමරිකාවෙන් සල්ලි පොම්ප වෙනවලු. ඔය ඇත්තොන්ගේ ගෙවල් වලට පොම්ප වුණාද? ඒකලු සෙනග ගෙන්නන්නේ ඔච්චර. ඒ මොකක්ද ව්‍යායාමේ? පින්නතුනි කවදාවත් පන්සල් ආපු නැති දරුවෝ පන්සල් එනවා. පන්සලකට ඇවිල්ලා බණ අහපු නැති පින්නතුන් බණ අහනවා. මේ තමයි අපේ බෞද්ධ සමාජයේ ප්‍රබෝධය.
මේ තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය සුබ ලකුණු. තරුණ දරුවෝ ටික යහමගට ආපුහාම ඔයත් හිතනවද කවදාවත් බුද්ධ ශාසනය විනාශ කරන්න පුළුවන් කියලා? ඊළඟ වගකීම මේ තරුණ මහත්තුරු බාර ගන්නවා. ඕක දරන්න බැරි බොහෝ පිරිස් අවලාද නගන. මම මේ කියන්නේ ඔයත්තන්ට විතරක් නෙමෙයි, මේවා අපිටත් තියෙනවා පින්නතුනේ. කවදාවත් වෛරයක් නම් ඇති වෙලා නැහැ. කවදාවත් තරහක් ද්වේෂයක් ඇති වෙලා නැහැ. තව කියනවා මං ඇවිල්ලා තියෙන්නේ මේ සිංහල ජාතිය වඳ කරන්නලු. ඔය එක එව්වා කියනවා. ඔයත්තුන්ට මේ තරුණයෙකුට මෙහෙම කිව්වනම් එහෙම ගිහිල්ලා මරනවනේ. පින්නතුනේ අකම්පිත වෙන්න ඕනේ. මේ කයයි වචනයයි සිතයි පාලනය කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඕවා ඉතින් ඇවිස්සෙන්නේම අනුන් හින්දානේ. පාලනය කරගන්න බැරි වුණොත් අනේක කරන එකට අනේක කියන එකට උත්තර බඳින්න ගියොත් මොකද වෙන්නේ? පුළුවන් නම් ගහ ගන්න වරෙන් කිව්වට ගහ ගන්න යන්න ඕනද? පුළුවන් නම් කරපන් කිව්වට කරන්න ඕනද? පුළුවන් නම් බැනපන් කිව්වට බයින්න ඕනද? කරලා බලපන් කිව්වට කරලා බලන්න ඕනද? ඔය මේ කාටවත් මොකටද පාවිච්චි වෙන්නේ? ඒවට ඉතින් ගොංකම් තමයි හොඳේ. මෙහෙම ගියොත් අපිට වෙන්නේ අර බූරුව කරේ තියාගෙන යන්න දන්නවනේ නේ. තාත්තයි පුතයි බූරුවත් එක්ක යනවා. තාත්තා බූරුව පිට යනවා, පුතා බිමේ යනවා. මිනිස්සු කියනවා තාත්තට බයිනවා පුදුම තාත්තා කෙනෙක් තමයි, පුතා පයින් යවනවා තාත්තා බූරුව පිට යනවා කියලා. අනේ අර තාත්තා බූරුවගෙන් බහලා කොල්ලා තිබ්බ බූරුවගේ පිට උඩින්. ඕන් ඊට පස්සේ කොල්ලට බයින්න ගත්තා. පුදුම පුතෙක් තමයි තාත්තා පයින් යනවා ලැජ්ජ නැතුව පිට උඩ නගලා යනවා කියලා. ඊට පස්සේ දෙන්නම බහලා යනවා. ඊට පස්සේ කියන අනේ මෝඩ මිනිස්සු දෙන්නේ බූරුවෙක් තියාගෙන පයින් යනවා කියලා. වැත්තන්ට තෝකන වෙලා තියෙන එක එක කියනව කරන්න ගිහුවම මොකද වෙන්නේ? ඊට පස්සේ දෙන්නම බූරුවට නගිනවා. ආයෙ බයිනා මහ පුදුම මිනිස්සු අර බූරුවට පව් වද දෙනවා කියලා. අන්තිමට මොකද කෙරුවේ? දෙන්නම තියාගත්ත බූරුව කරේ. දැන් යනවා. මං කියන්නේ පුතේ එක එක කියනවා කරන්න ගියොත් මොකද වෙන්නේ? බූරුව කරේ තියාගෙන තමයි යන්න වෙන්නේ. හොඳේ. කිසි කෙනෙක් කියනව කරන්න ඕනේ. හදවතට අත තියලා බලන්න පුරුදු වෙන්න. හෘද සාක්ෂිය තරම් අවංක දෙයක් කාය වෙන කොහෙවත් නැහැ. ලෝකයක් විරුද්ධ වුණත් කමක් නැහැ. හෘද සාක්ෂියට අවංක නම් එකඟ නම් තීන්දුවයි. ඔය මං අපේ දරුවන්ට කියන්නේ සමහර තරුණයෝ කියනවා හාමුදුරුවනේ මට කියලා තියෙනවා පන්ති ගියාට පස්සේ කොල්ලෙක් පෙති දෙකක් දීලා උනට කැස්සර නෙමෙයි මත් වෙන්න බොනේවා. දීලා කිව්වලු දෙකක් දාන්න එපා උඹට වැඩි වෙයි එකක් දාපන් කියලා ඉස්සරලම. අවවාද දීවා උපදෙස් දීලාමයි දීලා දෙන්නේ. පේනව නේද හෘද සාක්ෂියට එකග වෙන්නේ නැතුම පෞරුෂය හීනු වුණාම වෙන දේ.
ඉස්සරලම කුඩු ගහන්න බැහි වෙච්ච තරුණයා දරුවා තාත්තා එයත් කියනවා හම්බුනහම ඔය බන්ධනාගාරවල හැම දේශනාවලට යනවනේ හම්බුනාම කියනවා හාමුදුරුවනේ ගහන්න හිතකවත් තිබෙන අලු ගහන තැන හිටියලු ඉන්නකොට එකෙක් කිව්වලු ඇවිල්ලා එකක් ඇදගනින් කියලා කිව්වලු උඹ හැමදාම අදින්න එහෙම නැහැ කිව්වලු පේනවද අපිව ගිලගෙන තියෙන විදිය එනිසා අසත් පුරුෂෝ ඇසුරු කරන එක සම්පූර්ණයෙන් නවත්තන්න යෞවනයේ තුල තිබෙන බරපතල ගැටලුවක් තමයි දඩබ්බරකම තුල තියෙන බරපතල ගැටලුවක් තමයි අර වැරද්ද පිළිගන්න කැමති නැහැ අපිට හිතෙන්නෙම අපි කරන එක හරි කියලා අපිට හිතෙන්නෙම අපි ඒක මීටරෙන් කරනවා කියලා අවවාද අනුශාසනා උපදෙස් කියන ඒවා නිකන් අර ණයාට අඳුකොළ වගේ ඒ හින්දා මතක තියාගන්න ඔය හික්මෙන්ද බලන්න 2026 අවුරුද්ද ඇතුළත අනෙකට ඇහුම්කම් දෙන්න යහපත් දෙයට විතරක් අනෙකට ඇහුම්කම් දෙන්න යහපතක් වෙන දෙයට විතරක් මං අයත් කියනවා මේ තරුණ දරුවන්ට මහත්තුරුන්ට අපිට විනාශයක් වෙන දේවල් නම් හෙට ඉඳන් ජීවිතයට ලං කරගන්න එපා කොතෙක් අමාරුණක් කමක් නැහැ අතෑරලා දාන්න 2025 අවුරුද්දේ දුක් දීපු මිනිස්සු ඉන්නවා නම් 2025 අවුරුද්දේ වේදනාවක් දීපු වදයක් දීපු පීඩාවක් වුණු මානසිකව වට්ටපු ලැජ්ජාවට පත් කරමු කවුරු හරි හෝ වේවා මම යෝජනා කරනෝ අයින් කරලා දාන්න හිතලා පසුතැවෙන කෙනෙක් ඉන්නවද ජීවිතේ හිතලා වද වෙන කෙනෙක් ඉන්නවද අර සරව ගෙඩියක් ඇඟේ තියෙනකොට හරි අමාරුයිනේ කඩලා මිරිකලා දාලා හොදලා දාපුවාම අර උණ එහෙම බහිනවනේ අර කුද්දිට එහෙම ගැට ගහලා තියනවා නම් හරියනවා ඔය සරව ගෙඩිය මිරිකලා දාන්නේ යම්සේද ජරාව පිරුණු මිනිස්සු ජීවිතෙන් අයින් කරලා දාන්න මම මේ අපේ දරුවන්ට පොඩි යෝජනාවක් කරන්නම් මේ පන්සල් අපූර්වට පුතේ තියෙනවනේ තරුණයෝ එක්කහු වෙලා එන්න නේ මාසෙකට සැරයක් විතර පන්සලට ඇවිල්ලා හොඳ ශ්‍රම දානයක් කරන්න කවුද කරන්න ඕන ඒ හාමුදුරුවෝ ගාව ගන්න ඕනේ නැහැ චෛත්‍ය මලු අමදින්න පුතේ පිං සිද්ධ වෙන්න අපේ තාත්තලා එන්න දරුවොත් එක්ක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යනේ පින්නතුනේ හොඳට චෛත්‍ය මළුව පිරිසුදු කරන්න ඒ වගේ පුණ්‍ය කර්මයක් සිද්ධ කරගන්න පුළුවන් මොන ආත්මෙද මං ඔයත්තන්ට තව කිව්වේ නෑ රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් හොඳේ අපේ දරුවෝ හැන්දෑවේ තැන් වල ගිහිල්ලා එක එක ඒවා කෙලිනවා කියන එක එක පාවිච්චි කරන වෙලාවේ නැවිල්ලා බොමලු අමදින්න පන්සලේ හාමුදුරුවොත් එක්ක එක්කහුව වෙන්න පන්සලට හොඳට කට්ටිය එකතු වෙන්න
මම යෝජනා කරනවා මාසෙකට සැරයක්වත් මේ පැතිවල ඉන්න අපේ තාත්තලා තරුණයෝ අම්මලා දරුවෝ එක්කහු වෙලා නේ ඔය පේන්නදර ලස්සනට තියෙන අටවිසි බුදු කුටි ටිකනේ තරුණයෝ ටිකක් හෙට එන්නකො පන්සලට පුතේ ඇවිල්ලා අර එක බුදු කුටියක් කරලා බලන්නකො ඕකේ ඇති දූවිලි කඳු පිටින් නැද්ද හෙට එන්න කොල්ලෝ 15ක් ආවනම් ඇති පැයක් යයි පිං සිද්ධ වෙන්නේ නැද්ද භාග්‍යවතුන් වහන්සේට හොඳ පූජාවක් තියන්න ඒන සේරටම බිලිමල් දන්සලක් එහෙම දෙන්න දාගන්න කට්ටියම ඇවිල්ලා බුදුන් වැඳලා ගමම එන්න පන්සල හැම තැනම මල් පඳුරක් ගානෙවත් හිටවන්න කාටද බුදුහාමුදුරුවන්ට මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ හාමුදුරුවරු හොඳට පරිස්සම් කරගන්න. මෙතන ඉන්න කාටවත් පුළුවන්ද ඔය හෙට ඉඳන් මේ පන්සලේ ඇවිල්ලා වරුවක්වත් ඉන්න පුළුවන්ද සිවුරක් දාගෙන ඔය රහතන් වහන්සේලා නම් ඉතින් හොයාගන්න අමාරුයි ඒ වුණාට කමක් නැහැ අපේ හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවා නම් උන්වහන්සේට ධෛර්යයක් වෙන්න දහම් පාසල හොඳට නඩත්තු කරගන්න පොඩි උන් ටිකක් අල්ලගෙන ඔය දායක සභාවල කුලල් කාගන්නේ වහෙම නවත්තන්න ඕන හොඳේ ටිකක් තරුණයන්ට තැනක් දීලා කටයුතු කරන්න ඕන ඔය අපි දන්නව මේ පැතිවල නම් එහෙම නැතුව ඇති මේ වගේ පින්කමක් කරන්න ගියත් මොකද වෙන්නේ සමහරු කැමති නැහැ පුදුම විදියට බාල්දි පෙරලනවා ඒ නිසා මුළු ගමම එක්කහුව වෙන්න හරි හොඳට ඉන්න 2026 අවුරුද්ද ලබනකොට මම යෝජනා කරනවා පුළුවන් නම් ජනවාරි 1 වෙනිදා සේරම පන්සලට ඇවිල්ලා කිරිබත් කැටේවත් හදාගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට පූජා කරලා තරුණයෝ එක්කහුව වෙලා 1 වෙනිදා එන සේරටම කිරිබත් දෙන්න පන්සලේ අවුරුද්ද පටන් ගන්න සියලු දෙනාට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න මේ උතුම් වූ පුණ්‍ය කර්මය ඇත්ත හිතාගෙන හිතපු විදිහට පින්කම බොහොම සාර්ථකයි අපිටත් හරිම ලෙන්ගතුයි හරිම ආදරේ හාමුදුරුවරුන්ට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හදවතින්ම පතනදායකව හැටියට හිතේ තිබ්බේ කොයි විදිහටද පින්කම කරගන්න ඕන කියලා හිතුවටත් වඩා හොඳට පින්කම සාර්ථක වුණා කියලා සතුටු වෙන්න පුළුවන් ප්‍රදේශයේ ජනතාව සේරටම බණහඬ සැලැස්සුවා අපි අරමුණු මුලින් සඳහන් කරන්න යෙදුණා
ඒ අරමුණු නැවත සිහිපත් කරගන්න. ඔය ඇත්තෝ නමින් මිය පරලෝ ගිය සියලු දෙනාට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පින්කමට උදව් උපකාර කරපු සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට පින් සිද්ධ වේවා. මිය ගිය මගේ සෙනෙහබර අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අයිති වේවා. සසර වසනතුරු නිවන් දකිනතුරු අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු නොවේවා. සසර වසනතුරු නිවන් දකිනතුරු දුගතිය මේ පින්නතුන් කවදාවත් නොයිපදේවා. අපේ මිරිස්සේ මේ පන්සලට බණ අහන්න ආපු තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. පුතේ කවදාවත් කාටවත් අතකොළුවක් වෙන්න එපා. කාටවත් අහු වෙන්න එපා. කාටවත් රැවටෙන්න එපා. අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න අපේ තරුණයෝ සියලු දෙනාට ධෛර්යය ලැබේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු උතුම් මිනිසත් භවයන් ලබා සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා.